සුබ දවසක් මගේ යාළුවන්ට. අදත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම ගෙනාපු චිත්‍රපටය තමයි මිෂන් රාණිගාච්. පතලක සිරවුණු මිනිසුන් පිරිසක් බේරාගත් වීරයෙකුගේ කතාවක් මෙම චිත්‍රපටයට තේමාව කරගෙන තියෙනවා. මුලින්ම කතාව පටන් ගන්නේ කාර්යාලයකින්. ගිල් කියන මෙහි ප්‍රධාන චරිතය SP මයින් කියන ප්‍රදේශයේ සාමාන්‍ය අධිකාරී කෙනෙක්. ඒ වගේම ඔහු පුහුණුවලත් ගලවා ගැනීමේ නිලධාරියෙක්. මෙම කාර්යාලයේ සේවය කරන නන්දු කියන පුද්ගලයා බීමතින් රාජකාරී කළ නිසා ඔහු සේවයෙන් අස් කරනවා. එයට කෝප වූ නන්දු මැරයෙක් සමග කාර්යාලයට කඩා වදිනවා. ඔහු ප්‍රධානියාව එළියට ගෙන පහර දීමට තමයි සැරසෙන්නේ. ප්‍රධානියා කෑගසා කියනවා මම නෙමෙයි නන්දු අස්කලේ ගිල් තමයි ඔහු අස්කලේ කියා. එතනට ගිල් පැමිණෙනවා. මැරයා ගිල්ට ඉස්සරහා නන්දුට කියනවා කළ වැරද්දට සමාව ගන්න කියලා. නන්දු සමාව ගන්නවා. ගිල් කියා සිටිනවා සමාව දුන්නත් නැවත රැකියාවට ගන්න බෑ කියලා. ගිල් මැරයාට පහර දෙනවා. පියව් මැරකල්ලි එතනින් පිට වී යන්න යනවා. ගිල් විවාහක පුද්ගලයෙක්. ආදරණීය බිරිඳක් ඔහුට ඉන්නවා. එය ගැබිනියක් වූ අතර ඔවුන් දෙදෙනා ආදරෙන් කාලය ගත කළා. මහබීර් කියන ගල්ලගුරු පතල් ආශ්‍රිත ගම්මානයක්. දුප්පත් මිනිස්සු තමයි එහි ජීවත් වුනේ. එක් දිනක් ගමට ටීවී එකක් ගෙනල්ලා ගමම එකතු වෙලා ටීවී බලනවා. එතනදී ගම් ප්‍රධානියා කියනවා රේකදුවගේ විවාහය හෙට පැවැත්වෙන නිසා සියලුම ගම්වාසීන් එයට සහභාගී වෙන්න කියලා. සියලු දෙනාටම හරිම සතුටුයි. මේ ගමේ මිනිසුන් රැකියාව විදියට සිදු කළේ ගල්ලංගුරු පතල්වල කැණීම් සිදු කරන එක. එදත් සුපුරුදු පරිදි ගම්වාසීන් රැකියාව බලා පිටත් වෙනවා. ඔවුන් හිතුවේ නෑ එදින උන්ට අසුබ දවසක් වෙයි කියලා. පතලට ඇතුළු වුන් කැණීම් දිගටම කරගෙන ගියා. ඇතුළත පිපිරීම සඳහා වෙඩි බෙහෙත් භාවිතා කළ අතර පතුලටම හැරීම ඔවුන්ගේ අරමුණ වුණා. හදිසියෙම සිදු කළ පරීක්ෂාවකදී ඔවුන්ට තේරුම් ගියා ඇතුළට ජලය කාන්දු වෙන බවට. සියලු දෙනා බිය වී කෑ ගහන්න වුණා. ඔවුන් සීසීකට දුවන්න ගත්තා. දිවගොස් කීප දෙනෙක් එළියට ආ නමුත් වැඩි පිරිසක් ඇතුළේ හිර වුණා. ජල කාන්දුව නිසා විශාල ජල ධාරාවක් ඇතුළට කාන්දු වුණා. සියලු දෙනාම ජලයට කසාගෙන යනවා. පාරේ ගමන් කරමින් සිටි ගිල්ට දැනගන්න ලැබෙනවා ගල්ලංගුරු පතලක මිනිසුන් සිරවී සිටින බවට. ගිල් දෙපාරක් නොසිතා එතනට යනවා. එතනට යන විට ගම්වාසීන් තමන්ගේ පවුලේ උදවිය බේරා දෙන මෙන් ඉල්ලා උද්ඝෝෂණය කරනවා. පොලිසිය හා පතල් අයිතිකරුවන් එය සමතටපත් කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වෙන්නේ නැහැ. හැමෝම දුකෙන් කෑ ගහනවා. ගිල් සියල්ලගේම හිත සනසා ඉවසීමෙන් කටයුතු කරන මෙන් ඉල්ලා පතල් අයිතිකරු ගුජබ්බල් මුණ ගැසීමට යනවා. එතනට යන විට පිරිසක් එකතු වී ගලවා ගැනීමේ මෙහෙයුම සැලසුම් කරමින් ඉන්නවා. එතන සිට සියලු දෙනාම කියා සිටියේ ඇතුළත සිටි මිනිසුන් මිය ගොස් ඇති බවටයි. ගිල් එකහෙලා කියනවා බිය වෙන්න එපා. ඔවුන්ව එළියට ගමු කොහොම හරි කියලා. ගිල් සියලු දේ අසා දැනගන්නවා. තත්ත්වයේ තේරුම් අරගෙන බේරුණු පිරිසගෙන් ඇතුළත සිටින අය ගැන තොරතුරු විමසුවා. අවසානයේ ඇතුළත 65 දෙනෙක් ගම්මු සිරවී ඇති බව සොයා ගන්නවා. නිම්න ප්‍රදේශයේ විශාල වලක් හැරී ඇති බවට ඒ සිටි පිරිසකින් ආරංචියක් එනවා. ගිල් ඇතුළු පිරිස එතනට බලන්න යනවා. ජල කාන්දුව නිසා විශාල වලක් හැරිලා. එතන සිටි ගිල් නිරීක්ෂණය කර බලා කියනවා මෙතනින් ඇතුළු වෙන්න බෑ. ජල පහර සැර වැඩි කියලා. හදිසියෙම ගෝවර්ධන කියන පුද්ගලයා පතලට ඇති ස්ථානයට කඩා වදිනවා. ඔහු වෘත්තීය සමිති නායකයා. ඔහු පැමිණ පතලේ ඉහළ සේවකයන්ට පහර දෙනවා. ගිල්ලේ සමතේකට පත් කර ඉවසීමෙන් කටයුතු කරන මෙන් ඉල්ලනවා. එතනට සෙන් පැමිණෙනවා. ඔහු තවත් එක් පතල් අයිතිකරුවෙක්. සෙන්හට රජයේ නිලධාරීන් උපදෙස් දී තිබෙනවා ගලවා ගැනීම මෙහෙයුමට උදව් කරන ලෙසට. ඔහු එතනට පැමිණ සිටියේ සැලසුමක්ද ඇතිවයි. සෙන්ගේ හා ගිල්ගේ ගලවා ගැනීමේ මෙහෙයුම අනුමත කිරීමට රජයේ ඉහළ නිලධාරීන් පැමිණෙනවා. දෙදෙනා ඔවුන් ඉදිරියේ සැලසුම් ඉදිරිපත් කරනවා. සෙන්ගේ සැලසුම වූයේ ජලය නිසා හැරුණු වල දිගේ ගලවා ගැනීමේ පිරිසක් ඇතුළු කිරීමයි. ගිල්ගේ සැලසුම වූයේ දිවගිය සේවකයන් ඉහළ ස්ථානයක රැඳී ඇතැයි නිගමනය කර කැප්සුලයක් ආධාරයෙන් ඉහළට ගැනීමයි. නිලධාරීන් විසින් දෙදෙනාගේම සැලසුම් අනුමත කරනවා. දෙදෙනාම ඒ වෙනුවෙන් වැඩ ආරම්භ කරනවා. ගිල් මෙම සැලසුමට අවශ්‍ය පිරිස එකතු කරනවා. ගිල් ඉංජිනේරුවෙක් හා මිනින්දෝරුවෙක් මේ සඳහා සොයා ගන්නවා. සෙන් තමන්ගේ සැලසුමට අනුව ගලවා ගැනීමේ නිලධාරීන් වල තුලට බැස්සවීම ආරම්භ කරනවා. හදිසියෙම ජල පහර වැඩි වෙනවා. නැවත එම පිරිස උඩට ගන්නවා. සැලසුම අසාර්ථක වෙනවා. අනතුරුව ගිල්ගේ සැලසුම ආරම්භ කරනවා. පතල ඇතුළේද සිරවී සිටින පිරිස ජල පහර වැඩි වුණු නිසා පතලේ ඉහළට ස්ථානයට යාමට තීරණය කරනවා. ඇතුළත පිරිස රණ්ඩු වෙනවා එතනට යාම අමාරුයි කියලා. අවසානයේ සියලු දෙනාම පතලේ ඉහළම ස්ථානයට යනවා. ඉතා අපහසුයෙන් ඔවුන් මෙම ස්ථානයට ළඟා වෙනවා. ගිල්ගේ සැලසුමට අනුව පතලේ ඉහළම ස්ථානය තෝරාගෙන සිදුරක් කාරනවා. එම සිදුරෙන් පතලට විදුලි පන්දමක් තමා ඇතුලේ සිටින පිරිසගෙන් නම් කියා කෑ ගසනවා. නමුත් කිසිවෙකුගේ ප්‍රතිචාරයක් නැහැ. ඇතුලේ පිරිස එම ස්ථානයට ළඟා වෙමින් සිටිනවා. ගිල්ට කිසිවෙකුගේ හඬක් ඇසෙන්නේ නැහැ. බලාපොරොත්තු සින් වෙනවා. ගම්මු හඬා වැටෙනවා. පතල ඇතුළත සිටි පිරිස උසම ස්ථානයයි සිතා අතරමඟ නැවතී ඉන්නවා. නමුත් එතන නෙවෙයි පතලේ උසම තැන. එතනට පැමිණි සිටි රජයේ නිලධාරීන් තීරණය කරනවා ඇතුළත සිටි පිරිස මිය ගිල්ලා ඇති බවට. ගලවා ගැනීම මෙහෙම නතර කිරීමට තීරණය කරනවා. එතන සිටි මිනින්දෝරුවෙක් කියනවා ඇතුළත ඇති බිත්තිය නිසා ඔවුන්ට උසම ස්ථානයට ළඟා වීමට නොහැකිව ඉන්න බවට. ඇතුළත සිටි සේවකයන් එම බිත්තිය හඳුනා ගන්නවා. නමුත් ගලවා ගැනීමේ මෙහෙයුම නතර වෙනවා.
මෙහෙයුම නතර වූ නිසා කුපිත වූ ගම්වාසීන් ගිල් ඇතුළු පිරිසට පහර දෙනවා. පහළට දමපු ටෝච් එක උඩට ගන්නවා. ඒ බදුටු පතලේ සිර වූ සේවකයන් පහළ සිට කෑ ගහනවා තමා ජීවත් වෙනවා බේරා ගන්නා ලෙසට. නමුත් ඉහළ සිට කිසිවෙකුට යැසින්නේ නැහැ. එතන සිටි පතල ඇතුළත සිර විසිරෙන පුද්ගලයෙකුගේ බල්ලෙකු හට යුව වැටි අර සිදුර වටා කැරකී කෑ ගහන්නට ගන්නවා. ඒ තුට ගිල් වහා එතනට දිව ඇවිත් පරීක්ෂා කරන්න ගන්නවා. ඇතුළත පරීක්ෂා කර ගිල් පුදුම වෙනවා. ඔවුන් ජීවත් වෙනවා. ගිල් මහා අයියෙන් කෑ ගහනවා. සියලු දෙනාටම සතුටුයි. සෙන්ගේ සැලසුම අසාර්ථක වූ නිසා ගිල්ගේ සැලසුම විනාශ කරන්න සංවිධානය වුණා. ගිල් විසින් ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරනවා. ඇතුළත ගෑස් නිපදවී ඇද්දැයි පරීක්ෂා කිරීමට ලාම්පුවක් ඇතුළට යවනවා. සේවකයෙකේ පතලෙහි ඈතට රැගෙන ගොස් ගෑස් ඇද්දැයි පරීක්ෂා කරනවා. ගෑස් නිපදවී ඇති අවසන් තැනින් අංක සටහන් කර ඉහළට දැනුම් දෙනවා. සේවකයන් ගලවා ගැනීමට ඉතා සුළු කාලයක් ඉතර වී ඇති බැවින් වැඩ කටයුතු ඉක්මන් කරනවා. කැප්සූලය ඉක්මනින් සාදනවා. ඇතුළත සිටි අනික් සේවකයන් ගෑස් නිපදවන ගැන ආරංචි වෙනවා. ඔවුන් බිය වී රණ්ඩු කරන්න ගන්නවා. ඒ දැනගත් ගිල් සිළු දෙනාටම සිත සතුටු කර බලාපොරොත්තුවක් දෙනවා. කාලය ගෙවී යනවා. කැප්සුලේ සාදා අවසන් වෙනවා. නමුත් ඒ පහළට යැවීමට දොඹකරයක් වුමනා වෙනවා. ගෑස් ඇතුළට පිරිසගේ සමීපයටම පැමිණෙනවා. සෙන් ගාව දොඹකරයක් ඇති නිසා පතල් අයිතිකරු එය ඔහුගෙන් ඉල්ලා සිටිනවා. සෙන් විසින් හිතාමතාම දොඹකරය අක්‍රිය කර ඒ කැඩී ඇති බව පවසනවා. දොඹකරයක් ලැබෙන තුරු කැප්සුලේ පහළට බැඳ සෙන්ගේ ආධාරකරුවෙකු ඒ තුළට දමා සෙමින් පහළට යොමු කරනවා. හදිසියෙම ඇතිවන සෙලවීම නිසා එම පුද්ගලයා පහළට යාම ප්‍රතික්ෂේප කරනවා. අවසානයේදී ගිල් පහළට යාමට තීරණය කරනවා. ගිල් සෙමින් පහළට ගමන් කරනවා. කැප්සුලේ හදිසියෙන් බුරුල්ලි පහළට කඩාගෙන වැටෙන්න ගන්නවා. සියලු දෙනාම එකතු වී ඒ නැවත සකසනවා. පහළට ගිය ගිල් සියලු දෙනාටම හිත සනසා ආබාධිත පුද්ගලයන් ප්‍රථමයෙන් උඩට එවනවා. සියලු දෙනාටම පුදුමයි වගේම සතුටුයි. ඇතුළත සේවකයන් උඩට එන්න පොර කන විට ගිල් ඔවුන් හට අංක ලබා දී පිළිවෙලකට උඩට එවීමට කටයුතු කරනවා. ගෑස් ඔවුන්ගේ ආසන්නයටම ඇවිල්ලා සේවකයන් එකිනෙකා බැගින් උඩට යවනවා. සෙන් කළ කඩාකප්පල්කාරී වැඩ ගෝවර්ධන්ට ආරංචි වෙනවා. ගෝවර්ධන් සෙන්ට පහර දී සියලු දේ අසා දැනගන්නවා. සෙන් දොඹකරේ ලබා දීමට පොරොන්දු වෙනවා. ගිල්ගේ බිරිඳත් එම ස්ථානයට පැමිණෙනවා. ගෑස් නිසා ඇතුළත පිරිසට හුස්ම ගන්න අපහසු වෙනවා. ගිල් අවසාන සේවකයාට ඉතා අපහසුවෙන් උඩට එවනවා. ගෑස් වලින් පතලම වැසී යනවා. ගිල් විතරයි උඩට යන්න ඉන්නේ. ඔහු සී නැතුව ඇදගෙන වැටෙනවා. උඩ ඉන්න අය බලාගෙන ඉන්නවා ගිල් එනකම් ඒත් කැප්සුලේ උඩට එන්නේ නැහැ. ඇතුළත සිටි ගිල්ට සිහිය එනවා. ඔහු අමාරුවෙන් කැප්සුලේට ගොඩ වෙනවා. ඒත් ඔහුගේ සංඥා කරන මිටිය නැති වෙලා ඒ වතුරයට ඔහු ඒ සෙව්වත් හම්බ වෙන්නේ නැහැ. ඔහුට මතක් වෙනවා අතේ තිබුණු වලල්ල. එමගින් ඔහු යකඩයට ගසා සංඥා කරනවා. හැම දිනකටම පුදුම කරමින් ගිල් උඩට එනවා. හැමෝම ප්‍රීතිഘോഷා නගනවා. මිනිසුන් 65 දෙනෙකුගේ ජීවිත බේරාගත් ඔහු ජාතික වීරයෙක් බවට පත් වෙනවා. ගමේ පිරිස ඔහුට මල් මාලා දමා ආචාර කරනවා. පතල් අයිතිකරුද ඔහුට ආචාර කරනවා. බිරිඳ ඔහු ළඟට ගොස් කළ වීර ක්‍රියාව අගය කරනවා. රජය විසින් ඔහුට ත්‍යාග මුදලක් හා උසස් වීමක් ලබා දෙනවා. ඔහු ඉන්දියන් රජයේ ලබා දෙන ඉහළම සම්මානයෙන් ලබන අතර ජාතික වීරයෙක් බවට පත් වෙනවා.